මෙහෙම මෙයා අයින් කරා කියලා වෙන අපිට මේ බෑ බෑ. අතේ ඇයි අම්බේලිය මොනේ ඉතින් බදම් ලියන්නේ එකක් ලියමුනේ ටිකක් දාලා ලියන්නේ මේ දුවනවා හින්දා අහුවලා මේ ඒවාද බාගෙන ඉස්සෙල් තපනේ අත යනවා කට අස්සර කට නිකන් තිබුණේ ඒක මොන් දැක්කේ මල්ලි කට නිකන් ගෙට ගහලා ඔබට ඒක හිර වෙන්නේ කට නෑ නෑ කොහොමද මේ කට අල්ලගෙන ඉන්නේ මල්ලි ඒක ගෙට යන්නේ මට බයයි Oh, දැන් පටවන හදන්නේ මේක යන්නේ. ඇති? දැන් වෑන් එකට පටවන හදන්නේ. දැනෙත් දාන අයියෝ. මේ ඇවිල්ලා තියෙන මේ වන්දියෙන් වෙන මහත් අරන් යන හදන. අපේ ගෙදර ගාව ඉන්නේ දැන් ගැට ගහනවා. මානම්මාට. පිය ගන්න කොතන අතන පිය අරන් දෙන්නකෝ නෑ නෑ ලෑල්ල පිටින් ගන්න. ඒතකොට සතට උනන්නේ. ඔතන මීරකට ඔළුව දැන් අල්ල ගන්න ඕනේ. නෑ නෑ මම නයි. අවුලක් නෑ ඇඟල් කරලා දාන්නයි. ඒ මොකක්ද නිවිල? නෑ අත ඔළුව මඩි ගල ගන්න. වල් ගල ගන්න. හරි වල් ගල ගන්න. දෙකේ මැද යන්න. බගිකෝ ඔළුව ගල ගන්න. නැත්නම් මම ඔළුව අල්ලන්නද? ඔළුව දැන් පද ගල අල්ලන්න. මඩවල. ඕකට ඉතින් අපිට ගැලපෙන එකක් ලොකු විදමක් කරන්න ඉතින් වෙන්නේ කියන්නේ නෝවා කියන්නේ මොකක්ද කියන්නේ කිව්වේ. කොහොමද දැන් සාමාන්‍යයෙන් මේ කිඹුලන් ජලාශයට මුදා හැරීමේ නිසා අපි අල්ලා ගන්න කිඹුලන් නැවත හඳුනා ගැනීම සඳහා සලකුණු කිරීමක් කරනවා. ඒ සඳහා අපි භාවිතා කරන ඉතා සරල ක්‍රමවේදයක් මේ කිඹුලාගේ වල්ගේ දිගේ පිහිටලා තියෙන මෙන්න මේ කට රට අනුගමනය කර ගැනීම තමයි අපි මේ දේවල් කරන්නේ. අපේ මේ කිඹුලාගේ වම් අත පැත්තේ තියෙන මේ කොටස් ටික අපි 1 සිට මෙතන එතනින් පටන් ගත්තාම 1 සිට 9 දක්වා ගණන් කරගන්නවා. 1 2 3 4 5 6 9 කියලා. ඊළඟට මේ පැත්ත 10 20 30 40 ඒ විදිහට තමයි ගණනය කරන්නේ. අපි හිතමු මෙයාගේ අංකය 111 නම් අපි මෙතනින් මේ පැත්තේ මේ පළවෙනි එකත් මේ පැත්තේ මේ පළවෙනි එකත් මෙතන එකකුත් කැපුවම මෙයා 111 වෙනි එකන බවට පත් වෙනවා. නැත්නම් මෙයා අංක 1 නම් අපි මෙතනින් එක කොටසක් විතර කපලා අයින් කරන්නේ. ඒ විදිහට තමයි සලකුණු කරන්නේ. මෙතන සම්පූර්ණයෙන් කපා ඉවත් කළාට පස්සේ මේකේ වර්ධනය වීමක් වෙන්නේ නැහැ. ඒ හින්දා පැහැදිලිව මේ සතා අපිට අනාගතයේදී හම්බුනොත් හඳුනා ගැනීමට පුළුවන්. ඒක ලංකාවේ තාම කරන්නේ නැහැ නේ. කරලා තියෙනවද? කරලා තියෙනවා. දැනට අපි ප්‍රදීප් රන්සිරි මහතා කීපයක් ටැග් කරලා තියෙනවා. ඒ තොරතුරු යාගේ සතු තියෙන්නේ මගේ සතු ඒ තොරතුරු ටික නැහැ. මේක අපි අයිය අපි මොකද මල්ලි කෙලින් කරා කඳ උඩින් එන්න ඕන. හරි. හරි. අනේ එතන මල්ලි කෝට් එක කරමු. නෑ ගැටයක් දාගන්න. කො දෙන්න ඕන මම ගෙටි දාන්න. කෝට් එක ලක් ගහගන්න. හැබැයි ඔය ගැටේ දාන විදිය වැරදි. කො දෙන්න මෙහෙද? කඳ දෙකේ යට මෙහෙම හොඳට තියෙනවා ඉඩ කඩ. එතකොට අපි අල්ලනකොට හැමතිස්සෙම මේ
මේ උඩ ඇඟිලි දෙක උඩට එන විදිහට මේ හනුවට මෙන්න මේක ලොක් වෙන්න මෙතෙන්ට අල්ලන්න ඕන. මේ ඇල්ලුවට පස්සේ ආයෙ කොයි වෙලාවකවත් කට අරින්න බෑ. මේව තද කරලා අල්ල ගන්න ඕන. ඒක තමයි ප්‍රධානම දේ. මොකද ඒ ආවොත් නොවුනොත් මෙයා කට ඇරි ගමන් අපේ අත මෙයාගේ කට ඇතුලට යනවා. ඊළඟට හැමතිස්සෙම කිඹුල්ලෙකුට හිටු වෙනකොට මෙන්න මේ තියෙනවනේ මෙන්න මේ කෝණේ. මෙන්න මේ කෝණයට පිටිපස්සෙන් ඉඳලා ඕන වෙන මේ වගේ අංශක අපි ගත්තොත් මේ අංශක 60ක විතර කෝණයක්. ඒක 30ක් කෝණයක් අටගෙන මේ දෙපැත්තට ඒ දෙපැත්තේ ඒ කෝණයෙන් පිටිපස්සේ ඉඳලා ඕන අපි මෙයාට ප්‍රේස් කරන්න. මොකද මේ ඉස්සරහින් එනකොට මෙයාට හොඳට පේනවා. මෙයා මෙහෙට ඇටැක් කරනවා. අපි රෙදි කෑල්ල දැම්මත් අපි මෙයාගේ ඇඟට පනින්න ඕන මේ පිටිපස්සෙන් ඇවිල්ලා. සම්පූර්ණ. නියමිතව පනින්න ඕන මේ අත මෙහෙම තියාගෙන මෙහෙම පැන්න ගමන් මෙතන ස්ලිප් එකම තද වෙනවා. මෙහෙම තද වෙලා ටක් ගාලා ඇඟේ බර දෙන්න ඕන මෙතෙන්ට. මෙයාට මේ බර වැඩි. ඊට පස්සේ තව එක්කෙනෙක් නගින්න ඕන පිටිපස්සට. එතනින්. ඊට කවුද ගල්ලගත්තා. ඒක තමයි සාමාන්‍ය. මොකද අපි අඩි 12ක 13ක වගේ කිඹුලකට ඒ දේවල් කරත හැකියි. ඊට වඩා වැඩි වෙනේකට අපිට ඒ ටෙක්නික් එක පාවිච්චි කරන්න බෑ. සතාගේ ප්‍රමාණය අනුව අපි තීන්දුව කරන්න ඕනේ. මොකද යාට අපි උස්සලා විසි කරන්න පුළුවන් සයිස් එකේ උනුත් ඉන්නේ. මත මේ ගෙඩේ දෙන්න නේද? හරි නේද? හරි. මේක කටකට ගහලා තිබුණා නම් මේ ඔළුවේ මෙෂර්මන්ට් එකක් ගන්න තිබුණා. මේ කටකට ගන්න මම කට අල්ල ගන්නවා මෙෂර්මන්ට් එක ගන්න ලියන්නේ පොක. මල්ලි ඔතන පොඩ්ඩක් නවත්ත ගන්නකෝ. අත් දෙක කවුද අල්ල ගන්නකෝ මම අල්ල ගන්නවා. නෑ මේ ඒක ගානට කරන්න ඕන වැඩක් මහත්තයා. හරි ඒක තමයි මම අල්ල ගන්නවා. ඒක ගන්න. මෙතන නම් ප්‍රෙෂර් කරලා යට ප්‍රෙෂර් එක දීලා ඉන්න. හරි. ඔයාලට ලීනි වාතයට උණු පයින් පැත්තක් බලාගෙන ඉන්න. ඉස්සරහා ඉන්න බා මේ පැත්තේ. කට ඉස්සරහා ඉන්න බා. නෑ මම වීඩියෝ එකට උන් නිසා මේ මිලික බතක් දෙලා කවලක්. ඔව්. ඔතන ප්‍රෙෂර් කරන්නේ අපිට. මොකක්ද දින්නේ? ඔය දහපන් ඉන්නේ. මම අල්ල ගත්තට පස්සේ වා මේ කරන්න. හොඳට අල්ල ගන්න අර මයික්‍රෝ විදියට. හරි හරි එහෙම තමයි. පොඩ්ඩක් ඔයා ඈඩ් කරලා ගන්න ඕන. අපේ අර ගෝණිය තිබුණනේ මල්ලි නේ. ඕනේ මොනවා මට? නෑ දැන් ඕනේ නෑ. මේක ඉල්ල යනවා. මෙන්න ඊළඟට මනින්න ඕන එක තමයි අර හොඳට අල්ල ගන්නවා. ඔළුවේ දිග. අපි ඔළුවේ දිග මනින්නේ මෙන්න මේ නාස්පුඩුවේ මෙතන කුඩුවේ ඉඳලා මෙතන ඉඳලා මෙන්න හිසේ මෙන්න මේ ආරම්භ වෙන මේ ලක්ෂයට. එතකොට රෙදි ගන්න ලයින් කරනවා. මෙතන කොටු කරලා. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ සතෙක් අපි දිගමයි ඉන්නේ මේ වගේ ප්‍රමාණයේ 7 ගුණයක් තමයි ආසන වශයෙන් සතාගේ දිග කියන්නේ. ඔළුවත් එක්ක කටයි. මේ ඔළුවේ ප්‍රමාණෙත් එක්ක මේ වගේ 7 ගුණයක්. 7 ගුණයට වැඩි නම් ගොඩක් දුරට පිරිමි සතෙක්. 7 ගුණයට අඩු වෙනවා නම් බොහෝ දුරට ගෑනු සතෙක් කියලා තමයි බලන්නේ. කරන්නේ.